විරාජ්ගේ හිත රිද්දන්න යාට බැරිලු. විරාජ්ගේ වමනාවටලු මෙහෙ ඉන්නේ. ඔය බොරු. ඔය ගෑණි තමයි මේ ප්‍රශ්නේ මුල. එයා තමයි විරාජ් ස්පොයිල් කරන්නේ. මට පේන්නේ අපිට විරාජ් අමතක කරන්න වෙනවා පොන්න. ආන්ටි ටිකක් කොහොම ඉවසගෙන ඉන්නකෝ. මං කොහොම හරි විරාජ් ඔය උගුලෙන් බේර ගන්නවා. අපේ වැරද්දක් තියෙනවා නම් කියන්න සර්. මොකද ඉස්කෝලේ ළම හැමෝම බලමින් ඉන්නේ අපි පරදිනකම්. කොහොම හරි අපිට මේක දිනන්න ඕනේ සර්. අපි පරදින්නේ නැහැ පබුලු. කොහොම හරි දිනනවා. අඩුම ගානේ ඔයා හරි දිනනවා. සර් මේ ඉස්කෝලේ ළම සර් ඉස්කෝලේ සමහරක් ළමයි කියනවා සර් මට ෆේවර් කරනවා කියලා. දක්ෂ ළමයෙකුට ඕනම ගුරුවරයෙක් කැමතියි. තේරුණාද? සර් මගේ බලාපොරොත්තුවක් තියෙනවා කවදාද ඉන්දියාවේ කියලා ඩාන්ස් ඉගෙන ගන්න. ෂා හොඳයි. වා හොඳට ඉගෙන ගන්න. හොඳට කැපවීමෙන් ඉගෙන ගන්න. ඉන්දියාවට යන වෙලාවට කියන්නකෝ මමත් පුළුවන් උදව්වක් කරන්න. හරි අපි එන පටන් ගමු. තාත් වෙලා නාස්ති කරන්න බෑ. නමස්කාර කියලා පටන් ගන්න. ඊ මම කියලා දුන්නා ටර්න්ස්. මම ඊ කියලා දුන්නා ටර්න්ස්. අපි එතෙන්ද පටන් ගමු. බෙල්ල උස්සලා ෂෝල්ඩර්ස් පල්ලයට දාලා කෙලින් බලන්න. right okay go 1 2 3 right again start right again start go 1 2 3 right අපි එන මියුසික් එකට බලමු හා right music එක හොඳට අහගන්න concentrate කරන්න slowly slowly ජීවිතය කියලා කියන්නේ අපි මේ ජීවත් වෙන්න දඟලන දැඟලිල්ලට විතරක් නෙවෙයි කියලා මට තනි වුණු හැම මොහොතකදීම දැනෙනවා සපු. හෝරකේට යන්න තමන්ගේ වාරේ එනතුරු මග බලන් ඉන්න
හිරකාරයෙක් වගේ මට මාව දැනෙන්නේ. ඒත් මේ ජීවිතේදී ඔයා මට දක්වපු සෙනෙහස දයාව ගැන හිතනකොට ජීවිතය ගැන ලොකු ආසාවක් ආයෙමත් මට ඇති වෙනවා. කාටත් හොරා ඔයා ළඟට දුවගෙන ඇවිත් ඔය කකුල් දෙක බදාගෙන මට සමාව දෙන්න කියලා කෑ ගහලා අඬන්න මට හිතෙනවා. ඇත්තටම ඔයා මට සමාව දෙනව නේද සකු? විරාජ් පරාක්‍රම අදත් කෝල් කරේ නැද්ද? විරාජ්ගේ අම්මා අපේ ගෙදර ආවා. එහෙනම් පූර්ණ වෙන්නදී අම්මා ආයෙත් මෙහෙට එක්කන් එන්න ඇත්තේ. මොනවද අම්මා කිව්වේ? ගෑණියෙකුටයි පිරිමකට හැදෙන්න තියෙන ලාභම ඕපදූපේ තමයි යෝග. එහෙම දෙයකට කලබල වෙනවා නම් කලබල වෙන්න ඕනේ පරාක්‍රම. දැන් පරාක්‍රම අය කලබල වෙලා නැහනේ. ඕනම වේදනාවක් උගලගෙන මට ජීවත් වෙන්න පුළුවන්. දුක මං ගැන නෙමෙයි. ඔයා ගැන. මට අරමුණක් තියෙනවා. කවුරු මොනවා කිව්වොත් මං ඒ අරමුණට යනවා.